විශේෂයෙන්ම දැන් මේ ත්‍රස්ත විරෝධී පනත දැන් තමුන්නාන්සලා මේ බලයට එනකොට කිව්වා මේ ත්‍රස්ත විරෝධී පනත අපි අවශ්‍ය කරන්න ඕනේ කියලා කිව්වා. මේක පාවිච්චි කරන්න නැහැයි කියලා කිව්වා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගිය 22 වෙනිදා අර රුස්ටි කියන තරුණයා අත්අඩංගුවට ගත්තා ස්ටිකර් එකක් ගැව්වා. මොකද්ද? ෆක් ඊශ්‍රායල් කියලා ගැව්වා ස්ටිකර් එකක්. ඒක ගත්ත ගමන් පොලිසියට තරහා ගියා. ඊශ්‍රායලට ෆක් කියන එකට මොකටද පොලිසියට තරහා යන්නේ? මොකක්ද තියෙන තරහ? ගත්ත අරගෙන ගැව්වා දින 90ක්. ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ආව බලපෑම තමුන්නාන්සලට ඡන්දයට වැඩ කරපු මිනිස්සු කියලා බලපෑම් කරා. මේ වැඩේ කරන්න එපා. 90ක් ගහන්න එපා. අවුරුදු 22 ළමයෙක් ස්ටිකර් එකක් ගැව්වම තියෙන්නේ මොකද්ද ඊශ්‍රායලයට තියෙන? ගිය රාමසාන් මාසෙදී අහිංසක ළමයි 400ක් මරනවා ඊශ්‍රායල් හමුදාව. එක දවසේ 200ක් මරනවා. ඒතොර මේ තරුණයා මේවා බලලා Tamanගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න තමයි මේ ස්ටිකර් එක ගැව්වේ. ඒ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න ඒ ස්ටිකර් එක ගැව්වම දින 90ක් ගහනවා. දැන් පහුගිය සඳුදා ගිහිල්ලා අත්තනගල්ල උසාවියෙන් එළියට දැම්මා. මොකද එළියට දැම්මේ? චෝදනාවක් නැහැ. කිසිම චෝදනාවක් නැතුව ඒ ළමයට දඬුවම් දීලා තියෙනවා. මොකද දඬුවම? හැම ඉරිදාම ඇවිල්ලා TID එකේ අස්සම් කරන්න ඕනේ. ගරු සභාපතිතුමනි මම මේකත් කියන්න ඕනේ. ඒ ළමයා ගෙදර එනකොට එතුමා ඒ ළමයා වැඩ කරපු පෞද්ගලික ආයතනයෙන් ගෙදරට ලියුම එනවා. ඔයාව රස්තාවෙන් අපි ටර්මිනේට් කරලා තියෙනවා කියලා. අයින් කරලා තියෙනවා කියලා. ඒ ළමයාගේ තරුණ ජීවිතය ඉවරයි. තමුන්නාන්සලා ජනාධිපතිතුමා අර පොලිසිය කියන දේවල් විශ්වාස කරගෙන අස්සම් කරා. තාම චෝදනාවල් නැහැ. ඒ ළමයාගේ රස්සාව නැහැ. දැන් තමුන්නාන්සලට පුළුවන් ද ළමයාට රස්සාවක් කරන් දෙන්න? ඒ ළමයාට පුළුවන් ද සමාජ ඉස්සරහට යන්න? දැන් තමුන්නාන්සලා මේ ත්‍රස්තවාදී පනතෙන් බැටකාපු අය. ඒකේ වේදනාව දැනිච්ච කට්ටිය. අද ඒ ළමයාට රස්සාව නැහැ. අද ඒ ළමයා ගන්නෙ නැහැ. ජොබ් එකට යන්න බෑ. ඒතර අද චෝදනාවක්වත් නැහැ තවම. ඒ චෝදනාව ඉදිරිපත් කරගන්නත් බැලුව දඬුවම් කරලා තියෙනවා ඒ ළමයාට. ඒ විතරක් නෙමෙයි. ඊළඟට ගරු සභා නියෝජ්‍ය කතානායකතුමනි අර ඒරාවුරුවල පලස්තීනයට සහයෝගය දුන්න ලියලා කවියක් ලිව්වයි කියලා ඒ ළමයාව පොලිසියට ගෙනල්ලා කට උත්තරයක් ගන්නවා. ඊළඟට මේ උද්ඝෝෂණය කරන්න ගිය සෙනසුරාදා ඒක සංවිධානය කරපු එක්කෙනාගේ ගෙදරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගිහලා අහනවා කෝ ස්ටිකර්ස් තියනවාද කියලා. ස්ටිකර්ස් තියනවාද කියලා. ස්ටිකර්ස් අහනවා. මොකද්ද කට උත්තරේ? CCCD නියෝජ්‍ය කතානායකතුමනි CCCD එකට ගෙනල්ලා අහන කතාව මොකද්ද? ඇයි ඔබතුමාලා නෙතන්යාහුට ත්‍රස්තවාදී කියලා කියන්නේ? ඇයි මේ පලස්තීනේ ළමයි මැරුණම මේ උද්ඝෝෂණය කරන්නේ? කවුද අහන්නේ? මේ තමුන්නාන්සලගේ පොලිසිය. එක්කෝ ඒ පොලිසියට වැඩමුළුවක් කරන්න. ඔය සභාපතිතුමා අපේ ඉන්න සභානායකතුමා පලස්තීන සහයෝගිතා ව්‍යාපාරේ සභාපතිවරයා. මම එතුමාගේ උපසභාපතිවරයා. අපි ඔක්කොම නලින්ද අපි ඔක්කොම එකට පලස්තීන වෙනුවෙන් පෙනී හිටියේ. ඔයයි මමයි එකට පෙළපාලි ගියා. මොකද්ද මේ කරන පොලිසිය කරන පිස්සු වැඩේ? අද ඊශ්‍රායල් ජාතිකයන් ඉන්නවා මේ රටේ. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කතා කරලා කිව්වා විසිට් වීසා වලින් ඇවිල්ලා ව්‍යාපාර කරනවා. යන්න ආරුගම්බේට ගිහිල්ලා බලන්න. කිසිම දෙයක් තමුන්නාන්සලා අත්අඩංගුවට අරන් නැහැ. මේ කොළඹ නගරේ ඒගොල්ලන්ගේ සංස්කෘතික මධ්‍යස්ථාන දෙකක් හදනවා. අගමැතිතුමිය කිව්වා නීති විරෝධී කියලා. තවම STF ගාඩ් එක දාගෙන හදනවා. පොලිසිය තියෙනවා. තමුන්නාන්සලා නවත්තන්නේ නැහැ. ඒක ඊශ්‍රායල් ජාතිකයෙක් සංසාරක වීසා වලින් ඇවිල්ලා ව්‍යාපාර කරන්නේ අත්අඩංගුවට අරන් තියනවද? නැහැ. නමුත් තමුන්නාන්සලා දැන් මාස දෙකකට කලින් ඉන්දුනීසියාවෙන් ආපු කට්ටියක් ඒගොල්ලෝ විසිට් වීසා වලින් ඇවිල්ලා ආගමික කටයුතු වලට සම්බන්ධ වුණායි කියලා ඒගොල්ලන්ව අත්අඩංගුවට අරගෙන දින 14ක් තියන් හිටියා. ඇයි ඊශ්‍රායල් කාරයන්ට මෙච්චර බය? අපිට හිතා ගන්න බෑ තමුන්නාන්සලා මේ මාස 6ක් තුල මෙහෙම වෙනස් වෙයි කියලා. හිතා ගන්න බෑ. ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණ කාලෙදිත් ගියා පලස්තීන තානාපති කාර්යාලයට. ගිහිල්ලා මුහුණ පෙන්නවා. අපි ඉන්නේ ඔයගොල්ලත් එක්ක කියලා. දැන් මොකද? දැන් ඊශ්‍රායල් කාර්යය මේ සැරිසරනවා. නීති විරෝධීව. එකෙක් අත්අඩංගුවට ගන්නේ නැහැ. නමුත් පලස්තීනයට සහයෝගය පළ කරලා ස්ටිකර් එකක් ගහපු ගමන් දින 90ක් ගහනවා. අපි දන්නේ නැහැ මොසාඩ් එක මේ වැඩේ කරනවාද කියලා. සෞඛ්‍ය ඇමතිවරයා හැටියට මම කිව්වේ කියන වැරදි සාගත ප්‍රකාශයක් කළා. මම කිව්වේ දැනුත් අපේ රටට 80%ක් ආනයනික ඖෂධ තමයි තියෙන්නේ. ඒ ගෙන්නන ඒවායින් 85%ක් ගෙන්නන්නේ ඉන්දියාවේ. දැනුත් ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ගිවිසුම ගැව්වයි කියලා 85%ක් ගෙනනවා කියන එක නෙමෙයි. ඉන්දියන් ෆාමකෝපියාගේ පිළිගැනීම මේක ක්‍රමයේ විධිමත් කරන්න පුළුවන්. දෙවෙනි කාරණය
පලස්තීන සහයෝගිතාවය පළ කරලා ස්ටිකර් එකක් කැලෙව්වා කියලා හෝ ප්‍රකාශයක් කරා කියලා හෝ කිසි කෙනෙක් අත්තරම ගන්න හරි රැඳවුම් නියෝග ගන්න හරි කටයුතු කරන්නේ නැහැ. ඔබතුමා කරුණ නොදැන මතු පිට කරුණ කීපයක් දැනගෙන තමයි කතා කරන්නේ. ඒ නිසා ඒ තරුණයා ආශ්‍රය කරන සියලු දෙනාගේ ආරක්ෂාව ජාතිය සාතික කරනවා. අපිට ඕනකම තියෙන ජාතික ආරක්ෂාව තහවුරු කරන්න මිසක් එක අත්තරම් ගන්න නෙවෙයි. ඒ අනුව අපි කටයුතු කරලා තිබෙන්නේ. ඔබතුමා ඇත්තට කරුණ නොදැන කටයුතු කරන්නේ විමර්ශන ඉදිරියටත් පැවැත්වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ තරුණාව උසාවියට දවස් 7ක් තියාගෙන ඉඳලා උසාවියට ඉදිරිපත් කරාම එක චෝදනාවක් දැම්මේ නැහැ. චෝදනාවක් නැහැ. නමුත් දඬුවම් කරලා තියෙනවා. හැම ඉරිදාම TID එකට ගිහලා අස්සම් කරන්න ඕනේ. මොකටද දඬුවම්? චෝදනා නැතුව මොකටද දඬුවමක්? චෝදනා නැතුව කොහොමද දඬුවම් කරන්නේ? ඒත් ලැජ්ජයි තමුන්නාන්සලා PTA එකට විරුද්ධ වුණා. PTA එක අවශ්‍ය කරනවායි කියලා කිව්වා. දැන් පාවිච්චි කරනවා. ඒකයි මම මේ කියන්නේ. ඔය පොලිසියට එක්ක පලස්තීන ගැන කියලා දෙන්න. ආණ්ඩුවේ මතයේද පොලිසිය නියෝජනය කරන්නේ. ඒකයි මම අහන්නේ. ඇයි ස්ටිකර් හොයන්නේ? ඇයි පලස්තීනේ නතන්යාහුට අපි ත්‍රස්තවාදී කිව්වම පොලිසියට තියෙන අමාරුව මොකද්ද? ඒකයි මම අහන්නේ. තමුන්නාන්සේ මෙතන කියන දේ නෙමෙයි පොලිසිය කරන්නේ. ඒකයි මම මේ කියන්නේ තමුන්නාන්සලට එක්කෝ මේ පොලිසිය කුමන්ත්‍රණ කරනවා තමුන්නාන්සලගේ ආණ්ඩුව වට්ටන්න. ඒකත් හොයන්න. දැන් තමුන්නාන්සලා කියනවානේ රජයේ නිලධාරීන් වැඩ කරන්නේ නැහැ කියලා. පොලිසිය කියන්නේ රජයේ නිලධාරීන් තමයි. සමහර විට තමුන්නාන්සලාගේ ආණ්ඩුව අපකීරිමත් කරනවද පොලිසිය මේම ඇසිරෙනවද දන්නේ නැහැ. ඒක හොයලා බලන්න. මොකද නලින්ද ඇමතිතුමා කිසිම ආණ්ඩුවකදී පලස්තීනය සම්බන්ධයෙන් මෙහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තිබුණා, රනිල්ගේ ආණ්ඩුව තිබුණා, ගෝඨාගේ ආණ්ඩුව තිබුණා, මෛත්‍රීගේ ආණ්ඩුව තිබුණා, ඊට කලින් ප්‍රේමදාසගේ ආණ්ඩුව තිබුණා. ඒ කිසිම දෙයකදී පලස්තීනය වෙනුවෙන් පෙනී හිටින එක ඒක නවත්තන්න කවුරුත් ඉස්සරහට ආවේ නැහැ. නමුත් තමුන්නාන්සලගේ පොලිසිය ගෙවල් වලට කඩාපනිනවා. අරගෙන ගිහිල්ලා අහනවා නෙතන්යාහුට ත්‍රස්තවාදියා කියන්නේ කොහොමද? ඇයි පලස්තීනයේ ළමයි මරනම තමුන්නාන්සලට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා අහනවා. ඒකයි මම මේ අහන්නේ. ඒකයි මේ මම කියන්නේ තමුන්නාන්සල හොයන්න. අර ළමයාට කිසිම charge එකක් නැතුව දඬුවම් කරලා තියෙන්නේ. ඊළඟට දැන් තමුන්නාන්සලා ඒ ළමයාට දින 90ක් ගැව්වා. ඊයේ පිල්ලයාන්ව ඇල්ලුවානේ. කීයද මේ දින කීයද? පැය 72යි. DO එක. ඒක මොකක්ද චෝදනාව? පැහැර ගැනීම. අර ළමයාට තියෙන මොකද චෝදනාව? ස්ටිකර් එක ගාපු එක. කොහොමද නීතියේ දෙපැත්ත? පිල්ලයාන්ට පැය 72යි. අර ෆක් ඉස්රායිල් කියපු ළමයාට දින 90යි. එහෙම කොහොමද වෙන්නේ? එහෙම වෙන්න විදියක් නැහැ. ඒකයි මම කිව්වේ පොලිසිය හැසිරීම ගැන බලන්න. පොලිසිය අනවශ්‍ය විදියට පලස්තීනයේ සම්බන්ධව කටයුතු කරන අයව ඒගොල්ලන්ව දිගට හරි එතුමා උත්තර දෙන්නේ මම දන්නවා මට ප්‍රශ්නයක් නැහැ. එතුමාම කියන කතා ඔක්කොම ඇත්ත. ඒ ළමයාට charge එකක් දාලා නැහැ. ඒ ළමයාට දාලා තියෙනවා ඒ නිර්දේශ ටිකක් දීලා තියෙනවා. ඒ පොලිසිය හැම ඉරිදාටම එන්න කියලා. charge එකක් නැතුව. ඒකයි මම මේ කියන්නේ charge එකක් නැතුව කොහමද ඒ ළමයාව ගත්තේ? විමර්ශන කරලත් නෙමෙයි. පොලිසිය කියන්නේ බොරු. ඒ ළමයාව ගත්තේ ස්ටිකර් එක ගහපු ගමන් අත්අඩංගුවට ගත්තා. කිසිම විමර්ශනයක් කරේ නැහැ. ඒ අත්අඩංගුවට අරගෙන තමයි විමර්ශනය කරේ. අත්අඩංගුවට අරගෙන. අර අපේ ඊයේ ආර්ෂ සිල්වා කිව්වා වගේ මේ සතියේ EU එක එන්න ඉන්නවා. ලබන සතියේ විශාල පින්ඩනයක් ආවා. තමුන්නාන්සලට ඡන්දෙ දීපු විදේශවල ඉන්න කට්ටිය පෝස්ට් දැම්මා. මේක හරි අසාධාරණයි මේ ළමයා එළියට දාන්න කියලා. විශාල බලපෑමක් උඩ තමයි එළියට දැම්මේ. මොකද ඒ ළමයාගේ දෙමව්පියට CCTV එකෙන් මේ TID එකෙන් අඬගාලා කිව්වේ කාලඟටත් යන්න එපා කියලා කිව්වා. මාධ්‍ය වලට දෙන්න එපා කියලා කිව්වා. කාලඟට හරි ගියොත් මානව හිමිකම් කොමිෂන් සභාවට ගියොත් කිව්වා ළමයාව යවන්නේ නැහැ කියලා කිව්වා. ළමයාගේ දෙමව්පියන්ට තර්ජනය කළා. බොරුනම් අහන්න ඇමතුමාට කැමති නම් මම එක්කන් එන්නම් දෙමව්පියෝ දෙන්නම. ආන්න TID එකෙන් ඒ දෙමව්පිය අසරණ දෙමව්පියෝ දෙන්නේ. අසරණ දෙමව්පියෝ දෙන්නේ. ඒ දෙමව්පියන්ට තර්ජනය කරපු විදිහට ඔබතුමාට කැමති නම් මම එක්කන් එන්නම් ඔබතුමා මුණ ගැහෙන්න. මම එක්කන් එන්නම්.